පේනවනේ ස්විට්සර්ලන්තේ පට්ට ලස්සන තැනක ඉන්නේ. හැමෝටම වෙන්නේ chance එකක් හම්බෙන්නේ නැති පොඩ්ඩක් අර වාසනාව පිනගෙන එකක් තියෙන්න ඕන. හැමතිස්සෙම මතක් කරන යාළුවෙක් ඉන්නවා පසන් චතුරංග. එයා තමයි ඒකට දව කරේ. මේ පිටිපස්සෙත් එන තාව යාළුවෙක්. මේ එනක මට දව කරේ යා. නිරෝෂන් ජයලා. ඊට වඩා උදව් කරපු යාළුවෙක් ඉන්නවා සයිමන්. මෙන්න සයිමන්. මේ ඉන්නේ මේ රටේ අපේ යාළුවෙක් හිතවතෙක් අපිත් එක්ක යාවේ එයාගේ කාර් එකේ ටෙක්ස්ලා කාර් එකක් පදින්නේ. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ශ්‍රී ලංකා කොඩිය දාගන්නේ. ෆේස් ෆ්ලැග් ශ්‍රී ලංකා. ඕකේ. ඉන්නේ යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බර යා ඕකේ. ඒ හොඳ යාළුවෝ හදවතින් මාදරේ ලංකාවට අනිවාර්යෙන් එනවා ෂුවර් ආවොත් ඉතින් අපිත් ඒ වගේම සලකයි. ඒ අපි හොඳින් ඉන්න තමයි මේ මිනිස්සු අපිට උදව් කරන්නේ ආදරේ හස්තර එන්න මේක යන්න දන්නේ වාහනේ ළඟටම Simon, what's the altitude you say? තේනවනේ ඇවිල්ලා තියෙන උඩ I think 400 meters. 400 meters. අම්මා ඊටත් වඩා උඩ යන්න තියෙන්නේ. ඔන්න එන එකක් ඉස්සරහ. සුපිරි මැද්දගීමක් ස්විට්සර්ලන්තේ. ගොඩක් කට්ටිය ඉන්නේ. ළඟම. ආසීතන ඉතින්. නේ ආලෝනේ අපි මේ ලෝකෙ ලස්සනයි ගුවට මෙච්චර ලස්සනයි කියලා හිතන් හිටියේ නෑ. බලන්නකෝ මේ කොච්චර ලස්සනද කියලා ස්විට්සර්ලන්තේ. ලිලි කොහමද? hello. කොහමද? හොඳයි. හොඳයි. ලිලි කියන්න මෙයාට කොහොමද ආදරේ කියන්නේ? Lily, say මම ඔයාට ආදරේ. Mama oyat good. මේ ඉන්නේ අපිට යුරෝපයේ සෑහෙන දවස් කරපු දෙන්නෙක්. සයිමන්, ලිලි, Lily. Lily Stafford. එයාගේ ටෙස්ලා කාර් එකෙන් තමයි අපි එක්කන් ගියේ. කිසිම හදවතේ හොඳම යාළුවෝ දෙන්නෙක් මෙතන ඉන්නේ. සෑහෙන දවස් කරා. පෙන්නුවේ මෙන්න මේ වගේ තියෙන්නේ. Yes. ඒ වගේ දැන් පෙන්නුවේ. ඉතින් ආයි හදවතින්ම ආදරේ කරන දෙන්නටම. සයිමන් කොහමද? හොඳයි. Padai. Okay.